समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතම් භූතස්ස මේ රත්තින් දිවා වීති පතන්තිති අභින්නං පච්ච වෙක්කිතබ්බං තී. පින්වත්නි, පින්වතියනි, බෝසත් දරුවනි, අපිට තියෙනවා පොතක් අපේ ත්‍රිපිටකයේ. පොත් 16ක් තියෙනවා කුද්දක නිකායට. පොත් 16ක්. පොත් 16ට තමයි ධම්මපදේ, ජාතකය, උදානපාලි, ඉතිඋත්තක පාලි ඔක්කොම එන්නේ එකට. ඒකෙන් එකක් තමයි പ്രേතවත්තු. කොන්දට තේරුම් ගන්න මේ කතාව, මේ තරුණ ළමයි මේක තේරුම් ගන්න. ඇයි නම් මෙතන ආච්චි ඉන්නවා, අම්මා ඉන්නවා, පුතා ඉන්නවා, මේ ඔක්කොම ඉන්නවා. පරම්පරා 3ක්නේ. 4ක් ඉන්නවා. එතකොට ඕගොල්ලෝ ඔක්කොම මේ කතාවේ ඔක්කොම තියෙනවා. කතාවේ නම නාග. නාග කිව්වම නයි නෙමෙයි. නාග කියන එකට අර්ථ කීපයක් තියෙනවා. අලියටත් කියනවා නාග කියලා. ලොකුවට තියෙනවට කියනවා නාග කියලා. දැන් අපි කියන්නේ ලොකු වැස්සක් වයින්කොට අපි කියනවා නා කපන වැස්ස කියලා, නා සූරන වැස්ස කියලා. ඒ ලොකු කඳු වැටෙනකොට කියන්නේ නාය යනවා කියලා. නාග කියන්නේ ලොකුයි කියන අර්ථයක්. දැන් අපිව උපසම්පදා කරන්න ගියාම අවුරුදු 20 දී සිවුර ගලවලා අපි ලොකු තැනකට යන්නේ, ලොකු සීලයකට. අපිට දානවා නාග කියලා නමක්. ඒ වෙලාවට විතරක්. ඒ වෙලාවේ අපිට අඬ ගානේ නාග කියලා. ඒ ලොකු තැනකට යන්නේ උපසම්පදාවට. එතකොට මේකේ නම නාග. සංකිංච කියලා රාතන් වහන්සේ කෙනෙක් හිටියා. සංකිංච කියලා පාලියෙන් කියන්නේ මේ දකුණු ඈ ළඟ උපදිනකොටම තුවාලයක් තිබුණා. ඒ ආම්දුරන්ට. රාත් වෙන අත්භවයේදී මරන්න බෑ. මේ දරුවා මව් කුසේ මෝරලා මාස 10ක් වෙනකොට රෑ අම්මා මැරුණා. බඩේ ළමයා. ඒ කාලේ අද වගේ කපන්නේ කොටන්නේ මොකක්වත් නැහැනේ. මලකඳ කලගෙඩි 16කින් නාවන්න ඕනේ නෑ. මේ පෙනේරේ ඔලුවට අල්ලලා නාවල සුදු රෙද්දක් අරගෙන මලකඳ තියලා ඔතනවා. අද මුස්ලිම් කාර්යෝ කරන්නේ ඕක. අපේ ක්‍රමේ ඔතල දෙපැත්තෙන් ගැට දෙකක් දානවා. කියනවා නම් මේ පොඩි ළමයි දැකලා නැහැ ගුණසිරි බුල්ටෝ වාගේ. දෙපැත්තට කියෝ මේ ළමයි දැකලා නැහැ ගුණසිරි බුල්ටෝ. උදේ 8ට කටේ දැම්මම 2 වෙනකන් කටේ කෙල බේරිලා ගුටි කණේ කීවර යන්නේ. නිකන් හරි අපුණොත් පීය දාන්න ඕනේ ගලව ගන්න. කොච්චර ගුටි කෑවද? 7 10යි. ඒ ළමයින්ට ඒව නැහැ. ඊළඟට ගෙනියලා එක්ක කැලේ විසික් කරනවා නැත්තම් පුච්චනවා. මේ ගර්භණී කෙනෙක් නිසා පිච්චුවා. මලකඳ පුච්චන්නේ මලයිරු බැස යන වෙලාවේ කළුවරේ. ඒ කාලේ මේ වාගේ නෙමෙයි දර කෑලි ගොම රොටි තියලා තමයි පුච්චන්නේ. ගොම උරුට්ටලා ඉන්දියාවේ දකින්න ඇතිනේ බිත්ති වල ගාලා තියෙන්නේ. ඒ මිනි පුච්චන්නේ. තියලා ගිනි තිබ්බා. ගිනි තිබ්බට පස්සේ ගෙවල් වල නෑයෝ ටික ගියාට කනත්ති මිනිහ කින්න ඕන එළි වෙනකන්. අර මලකඳ තලන්න ඕන. නැත්තම් නැගිටිනවා. දැන් ගෙදර ගිහිල්ලා කරලා බලන්න පොල් කට්ටක් පුච්චන්න. පොල් කට්ට රවුමටනේ තියෙන්නේ. පුච්චනකොට ඇඹරිලා දිග ඇරෙනවා. ජල ගතිය නැති වුණාම දිග ඇරෙනවා. ඔය බෝවිට පිච්චුනාට පස්සේ ඔය දුවන්නේ.
ගිනි ගත්තා ඒ දුවනවා. මේක ඇඹරෙනවා. ඇඹරෙනකොට ගාන්න ඕන. දැන් උඩ රට පළාත්වල නම් එළි වෙනකම් බෙර ගාන්න ඕන. මේ කටු පිපිරෙනකොට බය වෙනවා. එළි වෙනකම් ඒ විසි ගානවා. මේ මිනිහත් තලලා එළි වෙනකොට ගියා යනවා. ගෙදර ස්වාමි පුරුෂයා අර ගෑනු කෙනාගේ අම්මා තාත්තා ඔක්කොම ආව අලු ටික අරන් යන්න. ගඟේ දාන්න ඉපෑ. ඔන්න ලෝකෙ සිදුවෙන අච්චරිය අද්භූත සිද්ධි. අච්චරිය අද්භූත සිද්ධි කලාතුරකින් තමයි වෙන්නේ. ඒක කලාතුරකින් ලෝකෙ වෙනවා. දැන් අර නයිවල පොඩි කොල්ලෙක් කොයි ඉංග්‍රීසි හින්දි ඔක්කොම කතා කරන්නේ. ඒවා අච්චරියයි. බුදුහාඳුනගේ චරිතෙම අච්චරිය අද්භූත සිද්ධි තමයි උනේ. ඕවා වෙන්නේ බුදු කෙනෙක් උපදින කාලේ. ඒතකොට තමයි මිනිසුන්ට මේවා කියලා දෙන්න පුළුවන්. ඇවිල්ලා බලද්දි පුදුමයක් මුළු ශරීරේ ගිනි අරන් බඩ තිබුණා. බඩ පිච්චිලා නැහැ. බුදුහාඳුරු මේක දැකලා සරියුත් හාමුදුරන්ට කිව්වා සාරිපුත්ත දැම්මම ජීවක එක ගිහිලා අර කුසේ ළමයාට පණ තියෙනවා අරන් එන්න කිව්වා පන්සලට. ඇවිල්ලා බලද්දි අර මිනිහා තලද්දි ඔන්න පිනේ ඇටි කෝටු කෑල්ල වැදිලා බඩ ඉල් වෙලා උස්ම ගන්න. අරන් ගියා. කකුල් දෙකෙන් උස්සලා ගසනකොටම සෙම විසිකුණා ළමයා කෑ ගැව්වා. තාත්තවත් ළඟට ආවේ නැහැ ආච්චි සීයාවත් ළඟටයි මල කඳක් ඇතුළේ ඉන්නේ ආවේ. ගත්තේ නැහැ ළමයාව. පන්සලට ගෙනිච්චම විසාක කිරි දුන්නා. විසාක පෝෂණය කළා. අවුරුදු 7ක් වෙද්දී බුදුහාඳුරු දේශනා කළා සාරිපුත්ත මේ සංකීර්ණ මාන කරන්න කිව්වා. කෙස් ටික කපලා ඕනම කෙනෙක්ව මුලින් මාන කරනකොට කෙස් ටිකක් කපලා දකුණු අතේ තියනවා. තියලා යාට කියලා දෙනවා භාවනාවක්. ඒකට කියනවා තච පංචක මේ ශරීරයේ කෑලි 32ක් තිබුණට ඇස් දෙකට හොඳට පේන්නේ කෑලි 5යි. මේකේ කෑලි 32ක් තියෙනවා. ඔය දැන් කාර් එකක් ඇතුලේ තියෙන කෑලි වගේ අපේ මේ ශරීරයේ ඇතුලේ කෑලි 32ක් තියෙනවා. ඇස් දෙකට පේන්නේ 5යි. ඒක තමයි තච පංචක භාවනාව. කේසා කෙස් පේනවා. ලෝමා ලොම් පේනවා. නකා නියපොතු පේනවා. දන්තා දත් පේනවා. තචෝ සම පේනවා. මස් පේන්නේ නැහැ. මස් තියෙනවා පේන්නේ නැහැ. පේන්න නම් කපන්න ඕන. පේන්නේ ඔච්චරයි. ඒ ළමයා කෙස් ටික බලාගෙන ඉඳිද්දි සංසාරේ පුරුද්දට රාත් වුණා. සිවුරු පොරවන්න කලින් රාත් වෙච්ච පොඩි නමක් සාමණේර. මේ ආම්දුරු ඔන්න බුදු ආම්දුරු ළඟ අවුරුදු 5ක් ඉඳලා ඉගෙන ගන්න ඕනේ ඉගෙන ගන්න දෙයක්ුණ රාතන් වහන්සේනේ ඔක්කොම දන්නවා දැන්. සංසාරේ ඉගෙන ගත්ත කෙනෙක්. ඒකනේ ඉගෙන ගනින් කියන්නේ පුරුදු කරපුවා තමයි එන්නේ පස්සෙන්. දැන් මේ කෙනාටම වඩු වැඩ කරන්න බෑනේ අපිට පුළුවන්ද? අපි බලන්නකො සමහරව හදන කැටයක් පුරුද්ද. හැම ගෑනු කෙනෙකුටම උයන්න පුළුවන්ද? සමහර ගෑනු උයාගෙන එනවා අපිට කන්න බැරුව පූසාට තිබ්බම ඌත් පයින් ගාලා යනවා. ඌටවත් කන්න බැරුව උයන්න. කන්න බෑ. සමහර පිරිමි ඉන්නවනේ හොඳට උයන. පිරිමින්ට පුළුවන් නීමට උයන්න. දැන් බලන්නකෝ පාරේ ඔය දැන් ඔයගොල්ලන්ගේ පැත්තට එමේ යනකොට පාරේ ආප්පේම දාන්නේ. මම බලාගෙන ට්‍රැෆික් එකේ මං හිටියේ එකෙක් ආප්පේ දාලා මෙහෙම උඩට දාලා තාච්චුවෙන් ඇල්ලුවානේ. ගෑනුන්ට පුළුවන් නේ? මොන පිසුදු පෙරලා ගන්නේ ඔක්කොම. පුරුදු ඒවා සසර පුරුදු. මෙයා සංසාරේ පුරාම පාරමී පුරාගෙන එනකොට මෙයා රහත් වෙනකොටම අර පුරුද්දට ඔක්කොම මතක් වෙනවා. දැන් මෙන්න මේ ආන්දරු ගියා බරණැසට. ඉසිපතනාරාමයට ගියා වස් සමාදන් වෙන්න. ඉසිපතනාරාමයට ගිහින් වස් සමාදන් වෙලා ඉන්න කාලේ මේ ආන්දරු ලස්සනට බණ කියනවා. එදත් ඉසිපතනේ පැත්තේ බෞද්ධයෝ නැහැ. මිත්‍යා දෘෂ්ටිකයෝ වැඩි. අදත් එහෙමයි. මූලගන්ධ කුටිය අනගාരിക ධර්මපාලතුමා නැත්තම් ඔතනෝක නැහැ. පුදුම විදියේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සු ඉන්න තැන තමයි බරණැස. එක මිනිහෙක් මේ ආම්දුරුවන්ව දැක්කලා පැහැදිලා දැන් තව ආම්දුරුවෝ ටිකුත් වස් කිව්වා ස්වාමීනි අපි දානි දෙන්න. එක ගෙදරකට එක නමක් වඩින්න.
සලාක දාන කියන්නේ ඒකට. එක ගෙදරකට එක්කෙනෙක් ගියාම එයාට ඕන ටික දෙන්න ඕන. මේ යනකොට මේ මිනිස්සයාගේ හොඳ යාළුවෙක් හිටියා මිත්‍යා දෘෂ්ටික පරණ සල්ලිකාරයෝ. ගේත් දිරලා දැන්. ඔබ තියෙනවනේ. කලක් ලස්සනට තිබිච්ච වලව් තමයි අන්තිමට දිරලා පින ඉවර වෙනකොට බැබලීම නැති වෙනවා. පින තියෙනකන් තමයි බැබලෙන්නේ ගෙවල්. පින ඉවරනකොට බැබලීම නැති වෙනවා. තීන්ත ගැලුම් 100ක් ගැවුවත් වැඩක් නැහැ. පින ඉවරයි. ඒ ගෙදර ඉන්න ලොකු පුතා, ඒ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි පුතු දෙන්නයි එක දුවයි. අම්මයි තාත්තයි බමුණයි බැමිණි ලොකු පුතයි මධ්‍යම පුතයි එකම දුවෙක් හිටියා. නමුත් මිත්‍යා දෘෂ්ටිකයි. නිවන් දකින්න බාධාව මිත්‍යා දෘෂ්ටි. ඒකනේ මධ්‍යම ප්‍රතිපදාවේ අංක 1ට ආවේ සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියයි. අපි සම්මාදිට්ඨිකෝ ප්‍රාර්ථනා කරන්න ඕනේ මලක් පූජා කරලා ඉපදෙන ආත්මයක් පාසා සම්මාදිට්ඨිය ලැබේවා. මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි. කේන්දරේම බලලා වැඩ කරන්න බෑ. මිත්‍යා දෘෂ්ටිකයි. නැකත් බල වැඩ කරන්න බෑ. මිත්‍යා දෘෂ්ටිකයි. බුදුහාඳුර කියන හොඳම නැකත දන් දෙන වෙලාව. මෙන්න මේ වෙලාවෙත් ගිහිලා මොනවා හරි මුල් ගලක් තියන්න. හරියනවා. අධ්‍යක්ීමෙන් මං කියන්නේ. පල්ලෙහා බෝධියේ ඉඩම කොච්චරද කියලා මන් දන්නේ නැහැ. මුල් ගලක් තිබ්බෙත් නැහැ. මෙලෝ මොකලක් කළේ නැහැ. කොල්ල 5 දිනක් ආවා පර්ස් එක නැති වෙලා. උන්ට කිව්වා මේක කරමු. උනුත් තාන් කිව්වා. කිරිබත් එහෙම අදලා දීලා අර කොල්ලන්ට කිව්වා අර නූල අතනින් මෙතනට අදපන් කියලා මං ගැව්වා උදැල්ලෙන්. එච්චරයි. මාස 3න් අදලා ඉවර කළා. කොහෙන් හම්බුණාද කවුද දුන්නාද අම්මපා දන්නේ. මම රැට නිින්ද යන්නේ නැතුනම එළියේ කැරකෙන මේක කොහොමද ඇදුනේ කියලා මම්ම කල්පනා කරනවා. නැකත ඒකයි. දෙන වෙලාව තමයි සුබ නැකත. සුණක් කත්තං දන් දෙන වෙලාව. ඔය කපුව ආදනේව අර මේ ඔක්කොම අර මුල්ගල් පාළුවෙන් තමන්ගේ සිත පිරිසිදුව යමක් දීලා පැතුවා නම් ඒක හරියටම හරියනවා. ඔක තමයි දානේ ආනිසංස. ඒ නිසා මෙන්න මේ යාළුවට ගින් කියනවා මේ අපේ වසට ආම්දුගොල්ල ටිකක් ඉන්නවා. උඹේ ගෙදරිනු දානයක් බාර ගන්නවද හැමදාම? පිස්සුදෝයි අපි ආම්දුගොල්ලන්ට දාන දෙන්නේ නැහැ. අපි දාන දෙනවා නම් දෙන්නේ එළුවෙන් ආවොත් විතරයි. නූල් පොටක්වත් නැතුව ආවොත් අපි දාන දෙනවා වැඳලා. මේ සිවුරු දාගෙන පාත්‍ර උස්සන්වට අපි දෙන්නේ නැහැ. අපි දෙන දානේ කන්න ඕනේ ඉටගෙන. වතුර බොන්න ඕනේ වාඩි වෙලා. ඔන්න මේ නිගණ්ඨකයන්ගේ සිරිත. අපි ඒගොල්ලෝ සරණයි යන්නේ. දැනුත් ගියා නම් ගියානි බරණැස මූලගන්ධ කුටියට එහා පැත්තේ තියෙන නිගණ්ඨකාරාමෙට. එළුවෙන් ඉන්නේ ඇතුලේ. එළියට එන්න තානා. ඊට පස්සේ මෙයාට දැන් ඕනේ කොහොම හරි මෙයාව නම්ම ගන්න. කිව්වා දැන් හරි. ආම්දුරන්ට ඕන උඹට බැරිද මට දවස් පතා කැම ටිකක් දෙන්න. උඹ මගේ යාළුවානේ. උඹ වරින් උඹට දෙන්න. පොරොන්දු කඩන්න බෑ. උඹ දැන් මට දෙනවා කිව්වනේ ඒක ආම්දුරන්ට දීපන්. දැන් කරන්න දෙන්න වෙනවා. දැන් ආම්දුරුත් ඒ ගෙදරට ගියාම මේ මිනිහා ඉතින් දානි ටිකක් දෙනවා. වඳින්නේ මොකක්වත් නැහැ බෙදනවා යනවා. මාසයක් විතර යනකොට මේ මිනිහට ටිකක් උණු වුණා. ටිකක් පුරුදු වුණානේ යාළු වුණා. කතා වුණා. කතා කරනකොට ආම්දුරු ඊටගෙනම ගාතාවකින් වචනයක් දෙකක් කියනවා මුන් බන දන්නේ නැහනේ වැඩි කියන්න යන්නේ. පොඩ්ඩක් මොන සූපත් වේවා නිදුක් වේවා කියාගෙන යනවා. මේක දැක්ක මල්ලි කල්පනා කළා දැන් අයියා දෙනවනේ. මමත් දැන් දෙන්න ගියොත් අම්මගෙන් ගුටි කන්න වෙනවා. ඇයි අම්මා කුස්සියේ ඉඳගෙන බයිනෝ ආම්දුරු එනකොට පෙරේතියෝ එනවා ඉඟන්නු වෙනවා කියලා බයිනවා. ඒ නිසා අම්මගෙන් බැනුම් ගන්න ඕනේ. මම දෙනවා මගේ කෑමෙන් භාගයක්. මට භාගයක් ඇති. සමහර දාට මම පළතුරු අරව මේවා කාලා බත් විසික් කරනවා අපරාධේ. භාගයක් හරියට මැද්දෙන් නූල ගාලා වගේ මේවා කරලා තව ආම්දුරු කෙනෙකුට ගිහලා දෙනවා. එයාටත් දැන් හරි සතුටුයි මේ දෙන එක. නංගි බැලුවා අයියලා දෙනවා මම නෙදී කොහමද? මම ඉල්ලන්න ගියොත් අම්මගෙන් කුටි කන්න වෙනවා. මමත් භාගයක් දෙනවා කියලා එයාත් භාගයක් දුන්නා. ළමයි තුන් දෙනාම භාගය ලොකු අයියා කෑමක්ම දෙනවා.
අනික් මල්ලි නංගි භාගෙ දෙනවා. අම්මයි තාත්තයි මිදුලේ ඉඳගෙන පතුරු යන්න මුන් තුන් දෙනාට බයිනවා. කාලකන්ණි යක්කු මේ මූඩයන්ට එමනි කියන්නේ මුණ්ඩයන්ට තට්ටයන්ටම දෙනවා. මුන්ට දීලා හරි යනවාද කියලා පතුරු යන්න බෑ. නාම්දුරු ගණන් ගන්නෙ නැහැ. උන් තුන් දෙනා ගණන් ගන්නෙ නැහැ. මේ යනවා. ඔය පළාතෙම හිටියා තව ලස්සන කොල්ලෙක් ඇවිද හිටියා. ඒ කොල්ලා මේ ගෙදර කෙල්ලව යාළු වුණා. ලව් කළා. ඒ කාලේ තිබිලා තියෙන ওই ලව්. ලෝකේ පටන් ගත්තේ ලව් වලින්නේ. ලව් නැත්තම් අපි නෑනේ. නේද? ලව් එක නැත්තම් අපි නෑ. අපි ආවේ ලව් එකේ ප්‍රතිඵල. දැන් මේම මුන් දෙන්න ලව් කළා. අර කෙල්ලත් ඉතින් මේ කොල්ලට කැමති වුණා. ඉතින් කොල්ලගේ පැත්තෙන් පොඩ්ඩක් කචල්. කොල්ල බැරිම තැන මොකද කළේ? මම මාන වෙන්න යනවා කියලා ඌ ගිහලා සංකිච්ඡාන්තු ළඟ මාන වුණා. සංකිච්ඡාන්තුගේ ගෝලයා දැන් ඉතින් පිණ්ඩපාත යනකොට අර කෙල්ල මිදුලට වෙලා මුකුළු පානවා. මේ අකා යන තැන ඒ කෙල්ල හිටන් ඉන්නවා. ඉතින් මානකම් කරන්න පුළුවන්ද? අරයව පේනවා. පේනකොට ඉතින් ඉන්න බෑ. ඔය වයස අවුරුදු 19 ඉඳලා 28 වෙනකන් ওই වයස හරි අමාරු. මාන වුණත් එමයයි ළමයි. මාන වෙනකොට කෙස්ස විතරනේ කපන්නේ. යාරදායක් මේක පොරෝගෙන ওই වයසේ ඉන්නවා කියන්නේ ඕක පාස් කළොත් හරියට හරි. ඇයි ගෑනුන්ට වැල කියන්නේ? බමුණෝ කිව්වේ බුදුහාමුදුරු නෙමෙයි. බමුණෝ කියන්නේ ළඟ තියෙන්නේ බෝගාද, සඳුන්ගාද, කෝඹගාද, තුත්තිරිගාද, කටුගාද කියලා බලන්නේ ළඟ තියෙන එකේ එළුණා. එතකොට උන්ට ආමුදුරුවෝද, ඉඟන්නද, පෙරේතයාද, ට්‍රීවිල් කාර්යයද, කසිප්පු කාර්යයද කියලා කතාවක් නැහැ. ආසාව ඇති වුණා නම් ළඟ තිබිච්ච ගාක ගියා. සිල්වතාද, ගුණවතාද, මෙයා මේ පිදිය යුත්තේ කේව බලන්නේ. ඔක තමයි ඔතන තියෙන කාමච්ඡන්ද කියලා කියන්නේ ඔකට. නීවරණේ. දැන් මේ කෙල්ලව දකිද්දි මේ කොල්ලට බෑ, මේ ආම්දුරන්ට බෑ සිත එකඟ කරගන්න. ඒ නිසා ඉඳගෙන කිව්වා සංකිච්ඡා ආන්දුරන්ට මම සිවුරු වැරලා යනවා. මම සිවුරු වැරලා යන්නම් කියද්දී සංකිච්ඡා ආන්දුර කිව්වා තව මාසයක් ඉඳලා යන්න. මාසෙකින් යන්න. මාසයක් ඉන්න කිව්වා. මාසයක් ඉවර වෙලා ඇවිල්ලා කිව්වා දැන් මම යන්න තව දවස් 15කින් යන්න. ඒත් හිටියා 15. දවස් 15ක් ගියාට පස්සේ ඇවිල්ලා කිව්වා දැන් යන්නද සතියක් ඉන්න. තුන් සැරයක් නි ප්‍රජාතන්ත්‍රවාදී තුන් සැරයයි. සතියක් ඉන්න. සතියක් ඉන්නවා නම් දැන් සතිය පිරෙන්නේ ඊට නම් අද රෑ වැස්සා. ධාරානිපාත වැස්සක් වැටිලා අර සිටුගේ පරණයි දිරලා මලකඩ කාලා ඒ සිටුගේ ඒම කඩාගෙන වැටුණා. කඩාගෙන වැටිලා ඒකට යට වෙලා අර පවුලම මල. අම්මයි තාත්තයි පුතු දෙන්නයි දුවයි. ඇයි අර මා සොල්දර ඔක්කොම වැටිලා රෑ වැස්සනේ කවුරුත් නැහැ මැරුණා. උදේ මේක ආරංචි වුණා. මේ ආම්දුරන්ට තව ඉවස ගන්න බෑ. දැන් තව අඬනවා. ප්‍රේමයි පවුල පිටිම ඉවරයිනේ. ඉවසන්න බෑ. වැළපෙනවා. වැළපි ඉන්නකොට සංකිච්ඡ මහරහතන් වහන්සේ කියනවා මං එක පොඩ්ඩක් යන් මේ හරි කැලෑවක් තියෙනවා බරණැස එතනට පොඩ්ඩක් ගිහින් ඉමු කිව්වා. දැන් මේ ඉතේ දුකත් එක්ක නේ ගිහිල්ලා ගල්තලාවක් උඩ වාඩි වුණා. කළුවර වැටෙනවා. චුට්ට කළුවර වැටෙද්දී සංකිච්ඡ මහරහතන් වහන්සේ මොකද කළේ? අර තමන්ගේ ගෝල නමගේ අතින් ඇල්ලුවා. අතින් අල්ලලා බලන්න කිව්වා. පෙරෑරක් යනවා. කැලේ පෙරෑරක් යනවා. මුලින් යනවා සුදු පාට වස්ත්‍ර වලින් සැරසිච්ච අලියෙක් උඩ දේව පුත්‍රයෙක්. අලියා පිට යනවා. අලියාටනේ නාග කියන්නේ. ඒකයි මේ කතාවට නාග කියන්නේ. අලියා පිට යනවා එක්කෙනෙක්. ඊළඟට යනවා නිල් පාට වස්ත්‍ර වලින් සැරසිච්ච මා අජානීය අශ්වයෙක්ගේ පිටේ තව දෙයියෙක්. අශ්වයා පිට යනවා. මේ පොඩි ආන්දරු බලාගෙන ඉන්නවා. ඊළඟට යනවා රත්තරන් පාට සිවිකාව දෝලාවක යනවා ලස්සන දෙව් දුවක්. මේ තුන් දෙනාගේ පිටිපස්සේ යනවා නිර්වතින් පෙරේතයෝ දෙන්නෙක්.
බණ පොතේ විග්‍රහ කරනවා උසම උස තල් ගහකට පොල් ගහකට මැද්දෙන් කලයක් බැඳවා වගේ. මවල බලන්න උස පොල් ගහකට හරි තල් ගහකට හරි මැද්දෙන් ලොකු කලයක් තියලා බැඳුවොත් කැතයි. ඒ වාගේ කෙට්ටුම කෙට්ටු උස ශරීර නිර්වත වැයෙන තරම් බඩගෙඩිය නෙරිලා. නිර්වත පේන්නේ. අසුචි වලේ ඔබලා ගත්තා වාගේ ගඳයි. බලන්න විරූපි දෙන්න ගැතේ පොළු දෙකක් තියෙනවා. මේ යකා අර යකාට ගන්නවා අර යකා මෙයාට ගන්නවා. එකපාරක් වදිද්දි ගෙඩියක් එනවා. ටික වෙලාවකින් ගෙඩිය පැසෝනවා. පැසෙව්වට පස්සේ දෙන්නම බදාගෙන ඒක කනවා. දැන් මේ පවුලක් මැරිච්ච දුකකින් වාඩි වෙලා ඉන්න මේ උන්වහන්සේ ඕක දැකලා හොඳට බය වුණා. දාඩිය දැම්මා. දාඩිය දාලා ඇහුවා ස්වාමීනි මේ මොකද්ද? මුලින් අච්චර ලස්සනට යනවා මේ මොකද්ද කියලා. උඹට දැනගන්න ඕනද? පොඩක් හිටපන් කියලා පිටිපස්සෙන් යන පෙරේතයෝ දෙන්නට කතා කළා. කතා කළා ඇහුවා අර මුලින් යන්නේ කවුද? සුදු පාට අස්මේ ඇතා පිට පෙරේතයෝ දෙන්න කරනවා මුලින් යන්නේ අපේ ලොකු පුතා. අපේ ලොක්කා යන්නේ ඇතා පිට යනවා. දේව පුත්‍රයෙක්. දේවනුවට යන්නේ කවුද? අපේ මද්දීම පුතා. මද්දු. එයා තමයි අශ්වයා පිට යන්නේ. අර රන් සිවිකාවේ යන්නේ කවුද? අපේ දුව. අපේ දෝණි. එයා දිව්‍යාංගනාවක් වෙලා දෝලාවේ යනවා. උඹලා දෙන්න කවුද? ඒ තුන් දෙනාම වදපුන් දෙන්න. ඇයි උඹලා මෙහෙම උනේ කියලා ඇහුවා. මේ මොණේ ඇයි? එතකොට කියනවා අර තුන් දෙනා අපි වැදුවේ. නමුත් අපිට වඩා සිල්වත් වුණා. අපිට වඩා ගුණවත් වුණා. පිදිය යුත්තන්ට පිදුවා. දන් දුන්නා. ඒ දානි දෙන එකට අපි බැන්නා. වර තමයි ඉල්ලම් කනවා කියන්නේ. තව කෙනෙක් හොඳ වැඩක් කරනවා නම් ඒකට උදව් නොකලාට කමක් නැහැ. ඒකට කිසිම දෙයක් කියන්න උද නැහැ. ඔය ගොඩාක් කොට වෙලා ඉපදෙන්න කාරණාවක් කියනෝනේ අනුන් දෙන දානේ අඩු කරන එක. ඔය කොට වෙලා ඉපදෙන්නේ ගොඩාක් මිටි වෙන්නේ. සාමාන්‍ය අපිත් මිටි තමයි එහෙම නෙමෙයි අර කුරු මිට්ටෝ වාගේ ඉපදෙන්නේ. එහෙම රාතන් වංශ කෙනෙකුත් හිටියා. පිලින්දි වච්ච. උන්වහන්සේ කොටයි. ඊයේ තමයි මම මගේ ඇස් දෙකට දැක්කේ ඊයේ නෙමෙයි නිදාස් දවසේ උදේ දාන්ට ගිය වෙලාවේ 80 මාසාවකයන්ගේ රූප දැන් මේකෙත් තියෙනවා පිටිපස්සේ. මේ විහාරගෙත් පිටිපස්සේ 820 පිළිමේ ඔක්කොම තියෙනවා. මේකේ 80 මාසාවක නැහැ. 80 මාසාවකයන්ගේ රූපේ මම අභයාරාමේ විතරමයි දැක්කේ. නිදාස් දවසේ උදේ මං ගියා දානෙට. එතන පූජාව කළේ කොටට අදලා තිබුණා රාතන් වහන්සේ. ඒ කොටයි. මොකද අනුන් දෙන ඒවා ඔච්චර වැඩි කොයි පොතේද තියෙනවම දෙන්න කියලා දෙන එක දිහා බලලා සතුටු වෙන්න ඕන. ප්‍රීති මුදාරං වින්දති දාතා. දෙන කෙනා තමයි ගාරවමස්මින් ගච්ඡති ලෝකේ. ලෝකයේ ගෞරවයට පාත්‍ර වෙන්නේ දෙන කෙනා. දෙනවා නම් එයා තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ගෞරවයක් ලැබෙනවා. එයා එනකොට නැගිටිනවා. දැන් මේ අම්මයි තාත්තයි කියන්නේ අර ඉස්සරාම සුදු පාට ඇතා පිට යන්නේ අපේ ලොක්කා ලොකු පුතා. එයා යන්නේ සුදු පාට ඇතෙක් උඩ. නාග. ඇයි පින් කළා දන් දුන්නා. ආන්දරු ඇසුරු කළා මුලින් මිත්‍යා දෘෂ්ටික තමයි පස්සේ ඒව අතෑරලා දන් දීලා පන්සල් ගියා පින් කළා. දෙවනෝට යන්නේ නිල් පාටට සැරසිච්ච අසු පිට යන්නේ මගේ දෙවෙනි පුතා මද්දුමයා. අයියාව බලලා එයා පින් කළා. අයියා දෙන නිසා මන් දුන්නා. මේ රන් සිවිකාවක රත්තරන් දෝලාවක යන්නේ අපේ දුව, බාල දුව. කුල දුවණියයි මේ යන්නේ. මොකද අයියලා දෙනවා දැකලා එයා දුන්නා. ඔන්න බලන්න පවුලක ඒකනේ කිව්වේ නානත්ත කායා නානත්ත සංඥා. එක අම්මගේ ළමයි වුණත් එක විදියට මච්චුවක් නැහැ. 5 දෙනෙක් නම් 5 දෙනා 5 විදියක්. එකෙක් උසට උසයි කෙට්ටුයි, තව එකෙක් කොටට කොටයි බතලේ වාගේ, තව එකෙක් සුදට සුදුයි, තව එකෙක් කට්ට කළුයි.
ශරීර බැලුවොත් එහෙමයි. එක විදියට වෙනවද ළමයි? එක අම්මගේ තාත්තගේ ළමයි. ඥානේම බැලුවම එකයි. නමුත් රූප එක නෑ. ඒක රූප මේමන උන්ගේ සිතිවිලි කොහමද? සිතිවිලි ඔක්කොම එක වාගේ නෑ. නානත්ත කායා කය බැලුවොත් විවිධයි. නානත්ත සංඥා සිතිවිලි ඊට වඩා විවිධයි. එක්කෙනෙක් දන් දෙන්න කැමති වෙනකොට තව එක්කෙනෙක් දන් දෙන්න අකමැති වෙන්න පුළුවන්. එක්කෙනෙක් රාගෙ වැඩි වෙද්දි තව එක්කෙනෙකුට රාගෙ නැති වෙන්න පුළුවන්. එහෙම පවුල් තියෙනවා. එකෙක් කියනවා රාගාධිකයි. අනිත් එක කසාද බඳින්න බෑ කියලා කියනවා. එහෙම ඉන්නවා. සිතිවිලි. එකෙක් කියනවා හරියට කේන්ති යනවා. අනික් එක ගුටි කකාවත් අතවත් උස්සන්න ඔය ඉන්නවා ගාලපලයක් කියලා. සිතිවිලි. එතකොට බුදුරජාණන් වහන්සේ මේක දැන් මේ සංකිච්ඡ මහරහතන් වහන්සේ මේ කියලා අන්තිමට කියනවා ඔබ දැන් ඔබ මෙච්චලා ඇඬුවානේ. ඔය සිවුරු ඇල්ල යන්න ගියේ. මේ අර බමුණු පවුල තමයි මේ යන්නේ. සංවේගي වැඩි වුණා දෙයනේ වෙච්ච දේ. මේ නැන්දම්මයි මාමණ්ඩි වෙන්න හිටියේ මේ දෙන්න නිතරම බැනලා පව් පුරව ගත්තා. එයිනම් මෙතනට ආවෙත් අපි තනියෙන් මෙතනින් යන්නෙත් තනියෙන්. දොරකොඩ දක්වා භාර්යාව වෙයි. ඉන්දියාවේමයි. තාම ඉන්දියාවේ කනත්තට යන්නේ. දොරකොඩෙන් නෝනාගේ සම්බන්ධය ඉවරයි. ගේට්ටුව ළඟින් නෑයන්ගේ සම්බන්ධය ඉවරයි. ගේට්ටුව දක්වායි නෑයෝ. බැන හරි ಗುಣ කියයි මේක මැරිච් එක හොඳයි කියාගෙන සමහරු වෙනවා. මූ මැරෙන්න තිබුණේ දැන් නෙමෙයි මීට කලින් කියලා තව එකෙක් කියනවා. අනේ අපෝයි වටින මිනිහේ මලාබන් කියලා තව එකෙක් කියනවා. වල දක්වා ළමයි. අපිව දාලා පස් ටිකකුත් දාලා ඊට උන් යයි. ඉන්හියට කවුරුත් නැහැ. දොරකොඩ දක්වා බැඳපු නෝනා, ගේට්ටුව දක්වා නෑයෝ, වල දක්වා ළමයි. සම්බන්ධය ඉවරයි. ඊළඟ තැනට මම යනවා නම් නෝනා එන්නෙත් නෑ, ළමයි එන්නෙත් නෑ, මේ මොකක්වත් නෑ. මං කරපු පිරිසිදු කර්ම. පින පව කියන්නේ ඕකට. දැන් වාඩි වෙලා ඉන්න අපිට ගිය ආත්මෙදී උස්ම යනකොට ආපු චේතනාව ගති නිමිත්ත කොච්චර උසස් එකක් වෙන්න ඇද්ද? අපි මේ ආවේ, අපි මේ ඉන්නේ මොනවද අඩු? ඔය ඔයගොල්ලන්ගේ කම්පැනිස් ඔෆිස් එකේ ඉස්සරහමනේ කොරවාට්ටුව තියෙන්නේ. මැරෙනකොට ගිය ආත්මය ආපු සිටිවිල්ලනේ ඔය පෙන්වන්නේ. කොර වෙලා ඉන්නේ 280ක් හිටියා දැන් අඩු වෙලා. මං හරි ආසයි බන්ට යන්න උතන. මොකක්වත් හම්බෙන්නේ නැහැ. මං යනවා බන්ට. දාන අරෝමියට මං ඇයි මම ගියොත් තමයි අරුන් ඔක්කොම එන්නේ රෝද පුටු වලින් මගේ ළඟට. එක එක කැල මූණ අත ගන්න හදන. කෙල බේරෙනවා. අත උස්සන්න බෑ. කතා කරන්න බෑ. ගෑනු කෙනෙක් හිටියා ඔලු ගෙඩියයි බඩ ගෙඩියයි අත් දෙකයි විතරයි. වීමිටිය අකුසල තිබ්බා වාගේ. තව එකෙක් ඉන්නවා ඔලුව කඩාගෙන මැස්සෝ 100ක් විතර මූණේ. අපිට එකෙක් මූණට ආවොත් ඉන්න පුළුවන්ද? ඇයි එලෝ ගන්න බෑ. ඔය ඉන්නවා කඩාගෙන. මිනිස්සු ඇයි මේම උනේ කියලා හිතන්න ඕන. ඇයි මේම උනේ? දෙයියෝ කළාද? දෙයියෝ කළේ නෑ. දඹදිවට එක සැරයක් තනියෙන් තව වැදගත් මාත්‍යයක් එක මං යද්දී මට යාට ඕන වුණා විෂ්ණු ගයා පෙන්වන්න. අපි දෙන්න විතරයි. අපි යන්නේ බුද්ධ ගයානේ. විෂ්ණු ගයාට යන්න බෑ. පපුව අමාරු තියෙන අයට මේ යන්න බෑ. වැටෙයි මැරිලා. ලෝකෙම භයානකම නගරේ තමයි ඔය විෂ්ණු ගයා කියලා කියන්නේ. ඔක්කොම අංග විකල මිනිස්සු ඉන්න තැනක්. ඉඟා කන. ඒ අරියේ තමයි මිනි පුච්චන අගෝර කියන මිනිස්සු ඉන්නේ. අගෝර කියලා කියන්නේ මිනි මස් හිටන් කනවා, පිච්චෙන මස් කනවා. අවුරුදු 10කින් 15කින් නාන්නේ. අර මිනි අලු ඔක්කොම ගාලා S2 රතු කරගන්න මා විශාල ගංජා අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ ගංජා දාලා කටේ තියාගෙන එක කකුලෙන් ඉන්නේ. කෝට්ටක් තියාගෙන අඹුඩේ විතරයි. ඒගොල්ලොන්ට තමයි සල්ලි දීලා මිනිහ පුච්චවන්නේ. බාගෙට පුච්චලා උසලා ගඟේ දානවා. ඒ හරියේ ඉන්නේ ඔක්කොම අඩු මාසෙ ඉපදිච්ච මිනිස්සු. අවයව තියෙන්න ඕන තැන්වල නෙමෙයි තියෙන්නේ. දැන් ටැක්සිය කුලියට අරගෙන මායි මේ මහත්තයා යනවා. ඉතින් දන්නවනේ ඒකේ ඇටි යන්න බෑ ට්‍රැෆික් මිනි පුච්චන දවසක්. යනකොට දැක්කා පාරක් ආයිනේ ලස්සන කෙල්ලෙක් හිටියා. ඉන්දියාවේ කෙල්ලෝ ලස්සනයිනේ. ඒ කෙල්ලගේ මූණ ලස්සනයි.
ඉතින් මම මේ මාත්‍යට ඇනලා කිව්වා සර් කවියෝ කවි ලියන්න ඇත්තේ මේම මූණු දැකලා නේද? ඔව් කිව්වා. බෑලා බලමුද කියලා ට්‍රැෆික් නිසා. ඉන්දියාවේනේ. කෙල්ල බලන්න ඕනකම නෙමෙයි තිබුණේ කර්මෙ පෙන්නන්න. අච්චර ලස්සන මුව මඩල තිබුණාට කකුල් දෙක ඇවිලා කරේ තියනවා මේ කනට වදින්න. ගෑනු ළමයි කවුරු 20ක් 22ක් ඇති. කකුල් දෙක මේම උඩින් ඉස්සරහින් ඇවිලා කරේ මූණ මේම ඒකනේ මූණ පෙනුනේ. ගෝණියක් මේම ගැට ගාලා පාරේ තියලා තිනවා ඉඟා කන්න. කවුද කරන්නේ මේවා? අම්මා කෙනෙක් කරනවද? කොහරි අම්මා කෙනෙක් කියනවද මගේ බඩේ ඉන්න ළමයාගේ කකුල් කරේ වරින් කියලා? දෙයියෝ මවනනේ ඒ දෙයියට සෙරෙප්පුවෙන් ගන්න එපා. අයියකෝ මේම ලස්සන මූණක් දීලා මේම මවලා තියෙන්නේ. ඔන්න කරන කලට පව මිහිරිය මීසේ. කරනකොට පව්කම් හරි රසයි. බොහොම රස කර කරනවා සමහරු. විඳින්න ගියාම ලේසි නෑ. ඒකයි බුදුහාඳුරු දේශනා කළේ කර්මය ගැන වැඩිය හිතන්න යන්න එපා පිස්සු ඇදෙනවා. උම්මත්තක වෙනවා. ඒකට උපමාවක් කිව්වා යාදිසං වපතේ බීජං දාපු දේ අස්වැන්න. තමන් වැපරුවා නම් කවදාරි ලබනාත්මේ බේරෙන්න පුළුවන්. අපිටත් ඇති අපරාපරිය කර්ම. මේ ආත්මේ මේම ඉන්නවා අලු යට ගින්දර වාගේ ඇති අකුසල. මොන මොහොතේද අලු එළියට යන්නේ ගින්න මතුවෙනවා. ඔකට තමයි පිං ඉවර වෙනවා කියන්නේ. පිං ඉවර වෙනවා. ඒ නිසා තමයි පුනප්පුනන් නැවත පිං කරගන්න. එකක් කරලා නතර වෙන්නත් හොඳ නැහැ. පිනට බය වෙන්න එපා කිව්වා. ඉල්ලන කෙනාගේ වැඩේ ඉල්ලන එක. හොඳට මතක තියාගන්න මේක තමයි තරකෙට එන්න ගත යුතු දේ. පුනප්පුනං යාචකා යාචකන්ති. හැමදාම බේස් ලයින් රෝඩ් එකේ ඉල්ලනොන් තාම තට්ටු කර ඉල්ලන එකමයි කරන්නේ. උන්ට ඇති කියලා නෑනේ බේස් ලයින් රෝඩ් කලර් ලයිට් වල ඉන්න ඉඟන්නු උන්ගේ වැඩේම තට්ටු කර ඉල්ලනවා. දැන් මේ පන්සලේ මගේ බෝධිය හරි ඔය දෙන්න දවසක් වාඩි වෙලා හිටියොත් අම්මපා තේරුම් ගන්න පුළුවන් අපි මොකද්ද මේ කරන්නේ කියලා. අපිට මොනවද තියෙන ආදායම්? අපිට මොනවද තියෙන්නේ? රබර් තියෙනවද? පොල් තියෙනවද? මට මොකක්වත් නැහැ මේ කට විතරයි තියෙන්නේ. පෙන්ෂන් තියෙනවද? පින්කැටත් මේට ගේන්නේ මට නැහැ. පින්කැට කියන්න එපා නැත්තම් මේගොල්ලෝ දැන් පින්කැට මම පින්කැටත් මේ. ඇයි මේක කොච්චරද මේක ලේසිද නඩත්තු කරන්න? මේ ආඳුරන්ට උපාධි තියෙනවද? ධම්මිකාන්ට පඩි තියෙනවද? නැහැ. කොරෝනා කාලේ දාන යම්මුණ මොකෙක්වත් බැලුවද අපි කෑවද කියලා? නැහැ. ඒ ඇස් එනුම් ඇවිල්ලා ඉල්ලන්නේ සුළුපටු දේවල්ද? සුළු දේවල් නෙමෙයි ඉල්ලන්නේ. දෙන්න ඕන. තියෙන විදියට දෙන්න ඕන. 100ක් ඉල්ලපේකට මම 50ක් හරි දීලා එළවනවා. එළවන එකයි මම කරන්නේ යනවා. නැත්තම් ඌ කියනේව ආගෙන ඉන්න ඕනේ මං. මම මේ බුලතට කන්න පුරුදු වුණේ මොකට? ඉවරයි. නැත්තම් ඌ අම්මට සනීප නැහැ, ආච්චිට සනීප නැහැ, පිටි ඉවරයි, සීනි ඉවරයි, පිළිකාව, ඇයි ෆයිල් උස්සන ඌ යන්න ඕනේ. ඌ දන්නා මූ කතා කරන එක. අද අම්මිකාටත් කියලා දුන්නා කපටි කම බුලතට කටේ තියන්න. ප්‍රශ්නේ ඉවරයි. නැත්තම් මුන් යන්නෙත් නැහැ. දෙනකන් යන්නේ. ඇයි ඉල්ලන්න පුරුදු වෙච්ච කෙනා ඉල්ලනවා. දෙන කෙනා පුරුදු වෙන්න ඕනේ. ඉල්ලන වෙලාවෙ දෙන්න ඕක තමයි අමාරු. ඒම් පිටින්ම දෙන්න බෑ. දැන් මේ නවලෝකරාලාමි අම්බෙන්න ගිය වෙලාවක මට කිව්වා පොඩි ආඳුරු මම යන්නේක නතර කළා ඉස්සර යන්න ඕනේ යා බලන්න. අර පෑලිය කොටට. පෙල් 5000ක් දෙනවා. ඉතින් මං කල්පනා කළා මං යන්නේ 5000 ගන්න කියලා හිතුවොත් ගියොත් ඇමිලොප් එකක් දෙනවාමයි. ලැජ්ජයිනේ මේක. ඉතින් මම යන්නේ මුදලාලිගෙන් මොනට ඉගෙන ගන්න. ඒ මිනිහා 5000ක් තේ එකක් ගේන්න කියන පොඩි අන තේ ගේන්න 5000. ඉතින් මට ලැජ්ජයි මං ගියේ නෑ. දවසක් ගිය වෙලාවේ කිව්වා පොඩි ආඳුරු. ඉල්ලනකොට පොඩි ආඳුරුනේ ඒ ඉල්ලන කෙනාව මනින්න කිව්වා. මං කිව්වා කොහොමද මාත්‍යෝ? ඉල්ලන කෙනා පොඩි ආඳුරන්ට කීයක් වටින කෙනෙක්ද කියලා බලන්න. දැන් සුදත් මාත්‍යාගෙන් මං ඉල්ලනවා මොනවා හරි. ඊළඟට සුදත් මාත්‍යා බලන්න ඕන කොවිද ආඳුරු මට කොච්චර වටිනවද? මම ඉල්ලන්නේ රුපියල් 100ක් කියමුකෝ. සුදත් මාත්‍යට මම රුපියල් 100ටම වටිනවා. එහෙනම් මේක දුන්නත් එකයි නැතත් එකයි මෙන්න 100.
ණයට නෙමෙයි දුන්නේ. මට රුපියල් 100කට මෙයා වටිනවා. මම 100යි ඉල්ලුවේ. මම සුදත් මහත්තයට වටින්නේ රුපියල් 50යි. 50යි වටින්නේ. මම ඉතින් ඉල්ලුවේ 100ක්. 50ක් දෙන්න. මෙච්චරයි මගේ ළඟ තියෙන. දුන්නත් එකයි නැතත් එකයි. ඒතකොට එයා තරහා වෙන්නේ නෑ. එයාට ලැබුණානේ කීයක් හරි. මුදලාලි කිව්වේ එකයි. සීට් 100ක් ඉල්ලනවා දුන්නේ. සීට් 100ක් මට දෙන්න බෑ මේ වෙලාවේ. මං සීට් 25ක් යවනවා. පන්සල් වලින්. සීට් 100ක් ඉල්ලලා කොලේ වන්නේ. 100ක් මට දෙන්න බෑ. ඒ ආන්දරික මං කතා කරන්න යන්නේ නෑ. මගේ යුතුයකම 25ක් යවනවා මං. તો ලැබිලානේ 25ක්. ආයි කතා කරන්නේ නෑ ලැබිලා. ඕක නොදී හිටියොත් තමයි නිතර ලියුම් එන්නේ. ඒක බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ. ඉල්ලපු වෙලාවෙම 25ක් දුන්නාම එයා තව කොහෙන් හරි අනිත් ඇත්ත පොයා ගන්න. ප්‍රශ්න ඉවරයි. නැත්නම් මෙතන පොලිමට ඉඳී කිව්වා. ඉරාලම් දියුණු වෙච්ච ඇටි. ආඳුනේ කොළඹට ඇවිල්ලා මිනිස්සු බීලා දෙන අශෝකා වීදුරු ඉස්සර අශෝකා ග්ලාස් තිබුණේ උඩින් ලොකුයි යටින් පොඩි. ඒකට තමයි ටින්කිරි ටී එක දෙන්නේ. ඒකේ තේ මෙච්චරයි පෙන මෙච්චරයි. තේ නෑ ඒක සූස්තිකාරයන්ගේ තේනේ. ගංජාකාරයෝ බොන තේ මෙච්චර උගුරයි. මේ මෙතන ඉඳලා කිලෝමීටරයක් උස්සනවා. බරාස්කා. ඒක බිවම තොල් දෙක ඇලෙනවා. ඔය කොළඹ තිබිච්ච තේ එක පෑලිය ගොඩේම කොම්පඤ්ඤ වීදියේ තිබිච්ච ටී එක ඕක. ඕක තමයි බොන්නේ. හරි රසයි පැණි ටින්කිරිනේ. ඒ වීදුරු මං හේදුවා. මිනිස්සු බීලා දෙන ග්ලාස් මං හේදුවා. එතකොට තුට්ටුව අතට දෙන්න මේ විසික් කරලා යනවාක ඇඳ ගනින් කියලා. ඒම කාලයක් තිබුණා. හොඳ නෝනා කෙනෙක් හම්බුණා මිලි නෝනා. මට වැරදුන්නේ නැහැ. මම එයාගේ අතට දීලා තමයි ඕනම දෙයක් ගත්තේ. එයා මේවා පරිස්සම් කළා. මට වැරදුනේ නැහැ. මං දෙනවට එයා කැමති වුණා. එයා කැමති නම් මට දෙන්න බෑ. ඒ නිසා තමයි ආදුනේ දානපති වේල මේ රටේ මිනිස්සු මට මෙච්ච සලකන්නේ ඒකයි කිව්වා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන. උපන් දිනයක් කියන්නේ ජීවිතේ අමත බුදුහාඳුරු කියවනේ ඉපදිච්ච දවස, මාන වෙච්ච දවස, උපසම්පදා වෙච්ච දවස්. එදාට විච්චූරණ වැඩ නෙමෙයි. දැන් යුරෝපේ දන්නවනේ. මමයි ඉතාලියේ ඔක්කො නැති කලේ. බර්ත්ඩේ එක කිව්වම ඉටිපන්දම් ගාලා බර්ත්ඩේ කාගේ කටින් මේවා නිවනවා. ඌ අඳුරු කර ගන්න ඕනේ උපන් දිනේ. බුදුහාඳුරුවන්ගේ දේශනාව ආලෝකයක බර්ත්ඩේ එකේ වයස ප්‍රමාණයට පහනක් ඉටිපන්දමක් පත්තු කරපන්. මේ කේක් ගෙඩි උඩිය තියලා ඌම නිම අඳුරු කරනවා. ඒක ඇති දෙයක් නෑනේ අඳුරුයිනේ. ආලෝකිනේ අපිට ඕනන්නේ. ඊට පස්සේ ඉතාලියේ පන්සල් වල මම මේවා කිව්වට පස්සේ උපන් දිනේ ළමයාගේ වයසට අර රවුම් ඉටිපන්දම් තියලා අර ඒ ඉඳලා අල්ලන් එන ඔක්කොම සුබ උපන් දිනයක් වේවා කියලා අත ගන්නවා. ආලෝකයක්. එහෙම නැතුව කේක් මැද්දිය ගාලා පිඹලා නිමලා අඳුරු කරන එක නෙමෙයි ජෝති පරායන බුද්ධාගම ආලෝකෙන් ආලෝකයට යෑම. අඳුරට යෑම නෙමෙයි. ඒ නිසා අද අම්මා හරියට සතුටු වෙන දවසක් පුත්තු 3 දෙනයි දූලා 3 දෙනයි. ඒ අයගේ දියුණුව දැක්ක අම්මා S2කට. බෑනලා 3 දෙනයි ලේලිලා 3 දෙනයි. මොනුබුරු මිනිබිරියෝ මේ ඔක්කොම දැක්කා ජීවිතේ. ඒගොල්ලොන්ගේ ජීවිතේ දියුණු වෙන එක දැකලා අම්මා පැත්තකට වෙලා බලාගෙන මුදිතාව කියලා කියන්නේ. බ්‍රහ්ම රාජයා කියනෝනේ අම්මයි තාත්තයි කියන්නේ බ්‍රහ්මියෝ දෙන්නෙක් ළමයින්ට. අල්ලපු ගෙදර ළමයින්ට බ්‍රහ්මියෝ නෙමෙයි. උන්ට පුළුවන් නම් නම්මනම් කරනවා. තමන් වදපු ළමයින්ට බ්‍රහ්මියෝ. ඇයි මුදිතා. ළමයි ලස්සන වෙන්න අම්මා ආසයිනේ. කෙල්ල ලස්සන වෙනකොට අම්මට හරි ආසයි. කොල්ලා හොඳට වැඩ දාගෙන එනකොට තාත්තට හරි ආසයි. ඉරිසියාව නැනේ. ඇයි අපේ ළමයි ලස්සනයි. තාත්තා කොල්ලා ඇවිදිනකොට බලාගෙන ඉන්නවා පොඩ උ යන ඇටි. කෙල්ල කන්නාඩිය බලාගෙන පීරන ඇටි අම්මත් බලාගෙන ඉන්නවා කොණ්ඩේ පීරන ඇටි. ඇයි මුදිතා ගුණය? අපේ ළමයි ලස්සනට ඉන්නකොට මුදිතාවක්. ඒ නිසා අපේ අම්මා මෑණියෝ දැන් මුදිතා ගුණේ මේ ඔක්කොම හොඳට යනවා. මුණුබුරු මිනිබිරියොත් හොඳට ඉගෙනගෙන දැන් මේ කොල්ලවනේ මම නිලමෙටත් ගත්තේ මේ පන්සලේ උත්සවයට අරේ සම්බෝධියේ චෛත්‍යයටත් ඒ කොල්ලමයි නිලමේ ලොරියක් උඩ නිලමේ ගියේ ලොරියේද කාරේ අච්චර දුර පයින් යන්නේ
මම මේ පයින් ගෙනිච්චෙත් නෑ මෙතන ඕල් එකට අරගෙන ලොකු උත්සවයක් කළා ගිය අවුරුද්දේ. ඒ නිසා මේ ළමයිගේ දියුණුව දකින්නකොට ළමයිගේ කතාව දකින්නකොට ළමයිගේ ඇසිරීම දකින්නකොට ඇත්තටම අපිට හරි සතුටුයි පන්සලේ ආඳුරුව ඇටියට අපි හරි ආඩම්බරයි. කොතනකාරී කතා වෙනකොට අපි කියනෝනේ අපේ දායකයෝ කියලා. කොච්චරද එක පන්සලක නෙමෙයිනේ. යන තැන ඕක තියෙනවා. ළමයි මොනවාරි නොමග ගියොත් ඒකත් අපින් තමයි යන්නේ. ඒකනේ අපිට බය. දැන් මගෙන් ආන්නේ බොට ආඳුනේ මොකක්ද මේ දාස ව්‍යාපාරයට උනේ? කොහෙන්ද උත්තර දෙන්නේ? EAP එකට මොකක්ද ආඳුනේ කවුද දන්නේ? නැත්තම් මේ මැතිනිය කොච්චර හොඳද දන්නවද? එයාටත් මාසෙකට සැරයක් සුප් එකක් බොන්න ඕනේ ගෙදර. බෙල්ලන් ඉලා ආඳුර සුප්ට හෙදාල තමයි රත්තරන් ගොඩක් දාගෙන ඉන්නේ. අතේම මේම කරනවා. චල කන මේම කරනවා. බෙල්ල මේම කරනවා. එයාගේ ආසාව. හොඳ අම්මා කෙනෙක්. බොහොම හොඳ කෙනෙක්. ඒමයි යාළම් හම්බෙන්නේ අපිට ආයි. ඒ යුගයේ ඉවරයි. ඒ යුගයේ ඉවර වුණා. අලුතෙන් එන යුගයේ ගැන අපිට විශ්වාසයක් තියන්න බලාපොරොත්තු තියන්න අමාරුයි. සොඳට මොලේ පාවිච්චි කළ වැඩ කළාම ජෝති පරායන ආලෝකෙන් ආලෝකයට සැපසේ යන්න පුළුවන්. ඒක තමයි ඉගෙන ගන්න කියන්නේ. මොනවාරි ව්‍යාපාර හොඳට කරන්න, හොඳට දුර බලන්න ඕන. තමන්ගේ තත්ත්වයේ ආත්ම ගෞරවයක් තියෙන්න එපා. පාරේ යනකොට අපේ ගෞරවයක් තියෙන්න ඕන. ඒ විදිහට අපි සකස් වුණොත් තමයි කුලවන්තන්ට අපේ සාමි කුලය බැබළුවා කියලා කියන්නේ. එදා ඉඳලා මේ දරුවෝ මගේ සම්පත පුත්තාවත්තු මනුෂ්‍යා නම් මගේ බෑනලා මගේ ලේලිලා මගේ මුණුබුරු මිනිබිරියෝ කියලා බොහොම ආදරෙන් සතුටින් ගත කළා. ඉදිරි කාලෙත් අම්මේ පුළුවන් තරම් සතුටින් ඔක්කොම අතාරින්න ඕන. හොඳම දෙයක් කියලා දෙන්නම් පුතෙක් වාගේ කියලා දෙන්නම් අද ඉඳලා පටන් ගන්න ඉතිපිසෝ ගාතාව ලක්ෂයක් යන ඔය කටින් ලක්ෂයක්. එතකොට ධාතු කරඬුවක් වෙනවා. දැන් තියෙන්නේ ඒකනේ පානදුරේ ආන්දරිකේ මරණෙදී මට බුදු ගුණ සීවේවා. දැන් ඔකත් කියලා නතර කරන්න මම ඔය කලින් කිව්වා ටීවී එක. මම තනියෙන් කල්කටා ඉඳලා චෙන්නයි ආවා කොච්චියේ තනියෙන්. එතකොට රාජධානි කෝච්චියේ අර දෙන්නෙක් යන පෙට්ටිය තමයි මට බුක් කරලා තිබුණේ. අපි දෙන්නයි ඒකේ. ඉතින් ඒකේ ඇතුලේ පාළුයි කතා කරන්න එකකුත් නැහැ. දවස් 3ක් ආවා ඩිල්ලියට. දැන් ඊළඟට යනවා එන්නම බෑ. බෝපාල හරියේදී කෝච්චිය නතර වුණා. අපේ ගෲප් එකක් හිටියා. මං අඳුරන ආන්දරු කෙනෙකුත් හිටියා. මං අර පෙට්ටියේ කෙනාට කිව්වා මං ඊළඟ ස්ටේෂන් එකෙන් එන්නම්. මං හරියට යනවා කියලා බෑලා දිව්වා මං එතනට. ආඩි වුණා. ඒ ආන්දරුත් ඉතින් හරි සතුටු වෙලා මේ මිනිහ අම්මා කෙනෙක් කියලා වැන්ද වයසක අම්මා කෙනෙක්. බිම කෝච්චිය යනවා මේ ගෑනු කියලා මං ගෝ නැගිටින් නෑ කියලා එයායි කතාව කියනවා. මං බැඳලා නෑ මට ළමයි නෑ වයසයි. කවුරුත් නෑ. නමුත් ආන්දරේ මට පුළුවන් කැවුම් අදන්න. මට බබාලා නෑ කොහේ හරි ගෙදරක දරුවෙක් හම්බුනොත් මාව තමයි ගිහිල්ලා තියන්නේ. ළමයි නාවන්න පුළුවන්. ඒ වැඩ ඔක්කොම කරන නිසා ගමේ අය ඔක්කොම මට ආදරේ. මේ ගමේ මිනිස්සු තමයි මාව මේ එව්වේ සල්ලි එකතු කරලා. මේ ගමේ මිනිස්සු සල්ලි එකතු කරලා මේ ආම්දුරුවෙක් එව්වා. දැන් මම බුදු ආම්දුරු බුදු වෙච්ච තැන, ඉපදිච්ච තැන, බණ කියපු තැන, ජේතවනි ඔක්කොම බැලුවා වැන්දා. ඔක්කොම වැඳගත්තා. ගමේ මිනිස්සු දුන්නේ. මට මොකක්වත් නැහැ. මට මං ඉගෙනගෙනත් නැහැ. මට මොකක්වත් බෑ. මේ ආම්දුරු තමයි මට ඔක්කොම පෙන්නුවේ. පොඩක් ඉන්න කියලා නැගිටලා ගිහලා මල්ල ගෙනල්ලා ලොකු මුදලක් ඉන්දියන් සල්ලි දුන්නා මට. මං හොරකම් කළා. මං අර වරාඳුරු කිව්වා නෑ ගන්න. එයායිම තමයි. අපිට දුන්නේ නෑ. ඔයානි වාසනාවන්තයා ගන්න කිව්වා. මං කිව්වා ඇයි කියලා. එක එක්කෙනා සාරි අරෝමියෝක තමන් කාට දෙන්නද? කවුරුත් නෑනේ. මං හැම පන්සලකටම දානෙට සල්ලි දුන්නා. මේ ඉතිරි ඔබ වහන්සේ පොඩි ඔබ වහන්සේ තියාගන්න මොනවරි ගන්න. කියලා ඉවර වෙලා තමයි සෙරෙප්පුවෙන් ගැව්වේ. මල්ලට අත දාලා නවගුණ වැලක් අරන් දුන්නා මට. ඒක අතින් අල්ලන්න බෑ ඒ තරම් කිලිටි. මේක දීලා කිව්වා ආඳුන්නේ මම ලෙඩෙක් ළඟ හිටියත් මොන වැඩේ කළත් මේකෙන් ඉතිපිසෝ ගණන් කර තමයි කළේ. ලක්ෂ ඉවරයි. කියලා ඉවරයි. දැන් මට මේක ඕනේ දැනුත් මේ ඇඟිලි මේ යනවා. අරක පුරුදු වෙලා මාලේ. ඉතිපිසෝ. ඔය කරුණු චෛත්‍ය ඇදලා තියෙන්නේ මං. චෛත්‍යයේ ධාතුන් වහන්සේලා එක්ක මුලින්ම තිබ්බේ ඒක.
ඇයි ලක්ෂයක් ඉතිපිසෝ ජප වෙච්ච මාළේ. බුද්ධං සරණං කිව්වට හරියන්නේ නැහැ. ඒ ಗುಣ ලක්ෂ වාරයක් කටින් කියලා තිබුණා නම් කොච්චර ආඩම්බරයක්ද. ඒ නිසා 80 වෙනි උපන්දිනයක් එනකොට අදිෂ්ඨානයක් තියෙනවා. මම මේ දේ කරන්නේ මේක කරනවා. මේක ආයි කරන්නේ දැන් මේක කරලා නැහැ මේක පටන් ගන්නවා කියලා හොඳට පුටුවක වාඩි වෙලා කිසි දෙයකින් අඩුවක් නැහැ. හොඳට වාඩි වෙලා ඒකම මම මෙනෙහි කර ඉන්නකොට පුදුම සතුටක් දැනෙනවා හිතට. පුළුන් වාගේ බර නැහැ වේදනා නැති වෙනවා. කොන්දේ අමාරු දනිස් අමාරු නැති වෙනවා. සැපසේ නිින්ද යනවා අංක 1. සැපසේ නැගිටිනවා. නපුරු සීන පේන්නේ නැහැ. කිසි ජරමරයක් නැහැ. ඒකට තමයි අපි මේ බණ කියලා සෙත් පතන්නේ. එමනම් කාලෙ ගෙවි යනවා අපි නාකි වෙනවා අන්තිමදී මරණින් කෙලවර වෙනවා. ඉන්නකම් මරුණාට පස්සේ කියන්න ඕනේ අනේ අපොයි වටින කෙනින් මල. රූපේ දිරලා ගියත් නම පවතින විදියට අපි ජීවත් වෙන්න ඕන. එමනම් මේ සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දන් වලට වඩා ගොඩාක් පින් සිද්ධ වෙනවා ධර්ම දානෙ දුන්නම. අපේ ධර්ම වාහිනිය ඒ මාත්‍යත් පටිගත කළා. එතුමාටත් අපි ආශිර්වාද පතනවා. ඒ උදව් කළ උපකාර කළ සියලුම දෙනාට දිගාසිරි වේවා නිරෝගී සුව ලැබේවා කියලා වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සමතම උතුම් තෙරුවන් සරණයි.